මේක ගහලා තියෙනවා අත නොතබුන කියලා. එනවා මේ M4 එකක් තියෙනවා AK එකක් තියෙනවා. අද ෆෝන් එකේ මම තිබ්බලා වගේ. Good morning guys. ඔන්න අදත් වීඩියෝ එකට යනවා ඉන්නේ. දැන් මම හොඳටම බාරක් වෙලා තියෙන අපේ අනිත් ආ සෙට්ටලා ඇත්තේ. විශ්වලා දිලීෂලා දනාල්ලා ඔක්කොම දංගුරට හෙට්ටලා ඉන්නේ දැන්. මම අද බාරක් වුණේ මොකද මේ මම අද යන්න හෙට්ටුන ඩයල් එක එන්න බාරක් වුණා. 7 කිව්වොත් ඩයල් එක ගෙදරින් එන්නේ 7ට. ඒ දිලීෂනේ මේ දිලීෂගේ පෙරට දිලීෂනේ මේ ඉන්නේ. ඇයි භවිෂ්‍ය 4 දෙනාගෝ දුවන 9ට. මම හොඳයි යකෝ. අයියකෝ. දැන් ඇත්තටම අද ලොකු වැඩක් තියෙනවා ඔයගොල්ලෝ. මේක දකිද්දි දන්නවා මොකද ලොකු වැඩේ කියලා. ඉතින් අද ඔයාලට අරව ඕනේ මෙයාව ඕනේ කියලා ඉල්ලන්න දෙයක් නැහැ. අද ඔක්කොම ඉන්නවා වැඩියනුත් ඉන්නවා. ඉතින් guys හැමදාම වගේ අපි වීඩියෝ එකට යන්න කලින් මීටින් එකක් අරන් තමයි ගියේ. ඒනවනේ උදේ පාන්දර ඇවිල්ලා ඉඳ ළමයි නේද බා? මොනවද එපා කියන්නේ? කොල්ලෝ වැඩ දන්දන් ඉන්නවා. ඒනවනේ. නිකන් ළඟට බර වැඩ දැන් දින්දිනාස දිරිට බර වැඩ. ඉතින් අපි වෙනදා වගේ එක වාහනයක නෙමෙයි ගියේ මේ වැඩේ ගොඩක් ලොකු හින්දා අපිට වාහන දෙක තුනක්ම යන්න උනා. අනිත් කට්ටිය ගියා guys දැන් අපි යන්න ඕනේ. එතන ගිහලා පොඩි වැඩ වගේක් තියෙනවා එඩිට් කරන්නත් ඒ කට්ටිය කලින් ගියා දැන් මායි දිලීෂයි දනාවලු. අපි දැන් දැන් යන්නේ. දෙන්න නෙමෙයි තුන් දෙනා. අපි යන්නේ දිලීෂගේ ෆෙරාරි එකේ බායි. අපි පණ පිටින් ගියොත් වීඩියෝ එකේ ඉතුරු ටිකක් තියෙයි නැත්තම් නැහැ. බායි. හරි බොයිස් අපි මෙතනට ඇවිල්ලා ඉන්නේ වීඩියෝ එක කරන්න දැනට ඔයාලා මෙතන දාලා තියෙනවා කලින්. අපි දෙතුන් පාරක් ඇවිල්ලා තියෙනවා මෙතන කරපු එක වීඩියෝ එකක් අපි කරලා අපි දැම්මෙන්නේ නැති වීඩියෝ එකක් තියෙනවා. දැන් අනිත් කට්ටිය නිකන් ඉන්නේ අද ඔයගොල්ලෝ දන්නවා අපේ කට්ටිය නෙමෙයි ඉන්නේ වීඩියෝ එකට වෙන ටීම් දෙකක් ඉන්නේ මණියයි බිල්ලයි. ඉතින් තාම කට්ටිය ඇවිල්ලානේ අපි ආවා. තව ඩීකින් දැන් අරගොල්ලෝ ආවම පටන් ගන්නවා දැන් කට්ටිය හැර රෙඩි වෙනවා. ලොකු වැඩක් තියෙන්නේ නැද? අවුවා එනේ බා. පේනවනේ මම නම් කෙලින්ම බං අර මුස්ලිම් වගේ ඔක්කොම වහන් ඉන්නේ. මේටි ගෙදරයි පේන්නේ අනිත් දවසේ බුරුකාවක් දාගෙන මේටියත් නැහැ. අසලම් වලකින් මගේ ට්‍රික්ස් සදීෂය වල්ලන්න එපා එහෙම. බල් මුස්ලිම් නේ. අදිජව හලන්න ඕනේ. මේ තියෙන සෝන් එක මේකෙන් එහාට යන්න බෑ මේකෙන් එහාට ගියොත් අපි වෙඩි තියෙනවා ඇත්ත දුවක් වෙයි මේක ගහලා තියෙනවා අත නොතබුන කියලා ලැබුණා අපි වැඩ ඉතින් guys හැමදාම වගේ ඔයාලා මේක මේන් වීඩියෝ එක බලන්න නැතුව මේක බලනවා නම් ඔයාලට තේරෙන එකක් නැහැ. ඒ හින්දා එකක් බලලා ඉන්න. ඉතින් මේ ටීම්ස් දෙකෙන් ඔයගොල්ලෝ කැමතිම ටීම් එක මොකක්ද කියලා කමෙන්ට් කරගෙන යන්න. ඔයාලා මේන් වීඩියෝ එක බලුවා නම් මේ වෙද්දි දන්නවා කවුද ඉන්නේ කියලා. boys අපි දැන් වීඩියෝ කරන්නේ නැත්තද අපි ත්‍ස්තවාදී ටෙරරිස්ට් මේ ඉන්න අපේ ක්‍රූ එක එනවා මේ M4 එකක් තියෙනවා AK එකක් තියෙනවා මේ බෝම්බේ ටෙරරිස්ට් ගෝ අපි ඕගොල්ලෝ මේ මොනවා හරි පොඩි පොඩි පහකාර වැඩ තියෙනවා නම් කතා කරන්න අපි කට්ටිය නෑ ඇවිල්ලා ප්‍රශ්න දෙනවා අපෝ කෑවේ වීඩියෝ පටන් ගන්න යන්නේ බයි අපි වීඩියෝ වල නෑ අද අපි තනිකර ක්‍රූ අපි කියන්නේ මේගොල්ලෝ මම කොහොමද වීඩියෝ වල නෑ ඉතින් ඒගොල්ලන්ට දැන් ගේම් එක එක්ස්ප්ලেইন කරලා පටන් ගන්නවා දැන් බරක් වෙලා තියෙන අවුවයි ඉතින් guys ගේම් එක ස්ටාර්ට් කරන්න කලින් මේ ගන්ස් ඔපරේට් කරන්න කොහොමද කියලා හැමෝටම අපි කියලා දුන්නා. ඇත්තටම අපි නෙමෙයි මේ අයියා තමයි කියලා දුන්නේ. ඔය තියෙන්නේ බොයිස් ඔවට තමයි වැඩි තියන්නේ. ඕකේ බොයිස් ෂූට් එක පටන් ගත්තා. අපි දැන් B rolls ගන්නවා. ඔයාලා මේ ලොකේෂන් එක දැකලා තියෙනවා. අද අපේ කැමරාමන්ස්ලා ඉන්න 6ක් විතර. PUBG එකට කතා කරා ලූට් ගන්න ඉන්න බෑද මල්ලි. ඉතින් guys මේවා fake guns වුණාට මේවා මාර realistic. අපි හිතාගත්තා අපි සෙට් එක වෙනම දවසක ගාලා මෙතන වෙඩි තියා ගන්නවා කියලා.
ඉතින් අපි දවසම කරේ ගම් හම්බෙන පාරට වෙඩි චීසි ඉන්න එක අපි හැමෝටම වෙඩි තියාගත්තා. එහෙම ලොකුවට රිදෙන්නේ නැහැ. පොඩ්ඩක් ටූට්ටක් විතර රිදෙනවා. ඒත් එක ගානක් නැහැ. බය ගෑවිලාවත් නැහැ. මූ තීප්ප වල වැදුනා. නේද මැග්ගේ දාලා නේද මැග්ගේ දාලා කියන්න මට මරන්න. බැලුම් ගේන්නද ඔක්කොම යන්නේ මොකේ ඔහු බැලුම් ගේන්න යන්නේ නේද පස්සේ ගෙනවිලා බැලුන්නේ පීනෙත් තියෙන පීනෙත් අර ඉස්කෝලේ ඉන්න වෙලාවට පයින් වගේම පන්දි අයියෝ කොහෙන්ද තියුත් බඩිත් තියෙන බං අවුවයි නාගන්න තිබ්බනා අර පූල්ලත් තියෙන මුල්ල පිටතන බා බාගෙන ආවා මේක කියන්නේ යා මට අරක දාන්න දාන්න පුළුවන් දාලා වෙන්න පන්දිලිය තිනිය මම දෙවලන්නේ බයි මණිය දාන්නේ නා ඒක ආර මෙහෙම ඉතින් ඒක තමයි සෝන් එක ක්ලෝස් එකේ තියෙන එලාම් එක සෝන් එක මාරු කරන්න වල දිලිෂය දානවලු ඉතින් ගයිස් ඔයාලට මතකද දන්නේ මම කිව්වා 50k වලින් මම මෙන්න මේ මිනිස්සයාගේ ඇසිස්ටන්ට් යනවා කියලා. ඒක මට තාම මතකයි. ඕගොල්ලෝ සබ්ස්ක්‍රයිබ් කරලා නැහැ. හරිද තාම 26000 ගණන් ඉන්නේ. ඒ මදි ඉතින් මලක් දැන් තමයි ඇසිස්ටන්ට් දෙන්න. ඔයාලට ඒක බලන්න ඕන නම් ඒක ෆ්‍රී හරිද? වීඩියෝ එක පෝස්ට් කරන්න. හරිද? ඔන්න දැන් මම කියන දේ ඔයගොල්ලෝ කරන්න යන්නේ. වීඩියෝ එක පෝස්ට් කරා. ඕන් දැන් යටට ගියා. අතු පාට තියෙනවා සබ්ස්ක්‍රයිබ් කියලා. ඔන්න 1 2 3 දැන් ඔයගොල්ලෝ සබ්ස්ක්‍රයිබ් කරලා තියෙන කැමති නම් බෙල් එකක් ගන්න. ඔන්න ගවවා. ටොන් ටොන් ටොන්. හරි. දැන් ආ වීඩියෝ එක මොස් කට්ටිය වෙඩි තියා ගන්නවා හතර වලට වෙඩි තියා ගන්නවා අහකට ඉන්නවා බිල්ලගේ ටීම් එක මේ පැත්තේ මණියගේ ටීම් එකේ ඉන්නවා තාම කවුරුත් ඩවුන් නැහැ ටෝන් එක පොඩි වෙනවා ටයිම් එකක්දී අපිට යන්නත් බෑ අපිටත් වදිනවා ඔය ඉන්නේ ටීම් මණිය වගේ පිටිපස්සේ අන්න අතන ඉන්නවා ටීම් බිල්ලා අපි තමයි සෝන් අයියලා ඩ්‍රයි සෝන් අයියලා ඩ්‍රයි සෝන් අයියලා හදවත් තමයි ඈ ඩයිසෝන් හදවත් අම්මඩ වේලිච්ච ඒ දන්නේ දැන් අපි මේක දාද්දි ඔයාලා A level ලියලා ඉවරද නැත්නම් A level ලියනකම් මන් කියලා අපි දන්නේ නැහැ ඔයාලට good luck බය වෙන්න එපා හොඳට විභාග ලියන්න ඔබ ફોකස් වෙන්න බෑ හොඳයි ඕක ફોකස් වෙන්න ඉන්න විරිච්ච මන් දෙක වසරේ වැඩ තියෙන්නේ අරක බිගෑනවා ඩ්‍රයිසෝන් අයියෙක් තමයි මූණා මූ ඇත්තටම ඩ්‍රයිසෝන් අයියෙක් හොරෝ පතාන ඉන්නේ දෙගොල්ලොන්ටම ගොඩක් ඩැමේජ් වෙලා තියෙන්නේ හෙල්ත් අඩුයි හැමෝගෙම අර ටීම් එකේ තමයි මට පේන්නේ ගොඩක් අඩු ෂුවර් නැහැ කවුද දිනයිද කියලා දැන් ආයෙ සෝන් එක ක්ලෝස් කරගමන් ඉන්න අපේ සෝන් යකා ඉන්නවා අර සෝන් එකේ දෙයියන් බලවන් සෝන් එක හදන්නේ අඩෝඩිය වයිබන් උඹලා කවුරුම්මට වැඩි දුන්නේ ටීම් මණියද ටීම් බිල්ලද ගේම් වගේ යන්නේ බා මට ඉතින් විදිහට මණිය ඉස්සරහින් බා නැද්ද ගේම් සේම් නම් හිතන්නේ යන්නේ තාම එක එකක් මැරුන්නේ මරුන්නේ නැහැ තාම එක්කෙනෙක් කිහිල්ලක් ඇත්තේ මිල් පාඩයි ආව් ඉතින් ගයිස් ලොකු යුද්ධකට පස්සේ ඔන්න මේ වීඩියෝ එක එන්න උනා. ඕගොල්ලෝ දන්නවා කවුද වින් කරේ කියලා. ඉතින් ටීම් බිල්ලා තමයි වින් කරේ. වලි ඉවරයි නේ බා. අපි වෙඩි තියාගමුද? අනේ මනක් තියන්නේ. ඉතින් මෙන්න ඉන්නවා අපේ වින බිල්ලා. ටීම්ස් දෙකම මාර විදියට ගේම් එකක් දුන්න කොහොම හරි. මට වෙඩි තිබ්බා උඹට තියන්නේ මටත් එල්ල. මට වෙඩි තිබ්බා මම අර කතා ඉන්න වැටුණා මෙන්න මෙතන. උඹ දැක්කේ මම වැටුණා. මණිය වදාගත්තනේ. මේක මරුවේ ඕකේ බොයිස්. වීඩියෝ ඉවරයි. ටීම් බීඩියාව ටීම් මංගල තිබ්බද මගේ ටීම් මණිය අදිනවා ටීම් බිල්ලා දෙනවා දැන් අපි ඔක්කොම වෙඩි තියනවා දැන් අපේ දැන් අපි හරේ අපි දැන් වෙඩි තියනවා අපි මේ කවදාද ආයෙත් දන්නේ ඇත්තයි වගේ හරිද ඇත්තයි වෙඩි තියනවා ඊළඟ වීඩියෝ එකේ අපි සෙට් එක තියාගන්නවා ඇත්තේ වගේ එහෙනම් අපි යනවා ආයෙත් ගම්මු